Hello everyone! Welcome to my channel. ඔන්න ගිය සතිය කොහොමද ගත වුනේ කියලා වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ඔන්න සුපුරුදු පරිදි මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා මම සතියේ මොනවද කරේ කියලා. අද ඔෆිස් දවසක්. ඉතින් ඔෆිස් එකේ වැඩ කරන දවසක් ඔන්න මම දැන් අලුත් පොතක් එහෙම අරගෙන to do list එකක් එහෙම හදාගෙන plan එකකට වැඩ කරන්න ගත්තා. ඉතින් අපිට මේ මාසේ ගොඩාක් outdoor events එහෙම තිබුණා. ඉතින් ඒ දේවල් වලට සහභාගී වෙන්න වෙච්ච නිසා ගොඩාක් busy. ඒ වගේම different experiences ගොඩාක් හම්බ වෙච්ච මාසයක්. ඉතින් පහුගිය මාසේ ඉතින් මම මේ දේවල් ඔයාලත් එක්ක වීඩියෝ කරා. මම යන්න ආසම තැනක් නුගේගොඩ කියලා කියන්නේ. මොකද මම ඒ ඩවල් කාලේ ඉඳන් ගිය තැනක්. ඉතින් මම විවේකයක් හම්බෙච්ච ගමන් නුගේගොඩට යනවා. මේ නුගේගොඩ තියෙන ලස්සන කැෆේ එකක්. ඉතින් ඔතනින් බස් එක එනකන් කිරි පැකට් එකකුත් බීලා මම යනවා බස් එක ගන්න මේ නුගේගොඩ. මං අවුරුදු 10ක් තිස්සේ යන මං ආසම තැන. නුගේගොඩ කියලා කියන්නේ ප්‍රේමණීය නගරයක් කියලා කියනවනේ. ඉතින් ඒ නගරේ මම එහා කෙළවර ඉඳන් මෙහා කෙළවරට ඇවිදගෙන යනවත් හරි ආසයි. ඉතින් ඒ නිසා මම ආසම නගරේ මොකක්ද කියලා අහුවොත් ඒ නුගේගොඩ. ඔය ආසම නගරේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ඔන්න මේ ඊළඟ දවස එදා මට City of Dreams එකේ ඉවෙන්ට් එකක් තිබ්බා අපේ රිසර්ච් පබ්ලිකේෂන් එකක්. ඉතින් ඒකට සහභාගී වෙන්න මම යනවා. මේ දවස මේක හවස තමයි තිබුණේ. අපේ හවස 3 ඉඳලා රෑ වෙනකම් මේක ෆන්ක්ෂන් එක තිබුණා. මේ City of Dreams එකේ මම ෆස්ට් ටයිම් City of Dreams එකට ආවේ මේ ඉවෙන්ට් එකට. ඒ නිසා පොඩි ආසාවක් තිබුණා මේකට ජොයින් වෙන්න, එක්ස්පීරියන්ස් එක ගන්න. ඇත්තටම හොඳයි. ඒ වුණාට රෑ වෙනකන් තිබ්බ නිසා ටිකක් يعني එපා වුණා පටන් ගන්න එහෙම පරක්කු වෙච්ච නිසා. anyway එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳයි. ඊළඟට ගියා ඊළඟ දවසේ ධර්ම යුද්ධය බලන්න. හවස ඔෆිස් හැරිලා එහෙමම ගියා. ඇත්තටම කිව්වොත් බිමල් ජයකොඩි කියන්නේ මම ආසම ආස ඇක්ටර්. ඉතින් ඒ නිසා ආසාවෙන් ගියා මේක බලන්න. වව් ලස්සන ෆිල්ම් එකක්. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා ආරාධනා කරනවා. මම මේක බලන්න ගියේ හැව්ලොක් සිටි මෝල් එකේ. ටිකට් එක උනේ රුපියල් 1200යි. ඉතින් බබල් ටී එකකුත් අරගත්තා. අරගෙන ඒකත් බොන ගමන් ලස්සන ෆිල්ම් එක බැලුවා. ඇත්තටම මේක ගොඩක් ලස්සනයි. ඒ නිසා ඒ වෙනුවෙන් වැය වෙච්ච කාලය ගැන සතුටුයි. කොහොමද බිමල් ජයකොඩි කියන්නේ අපි ආදරය කරන අහස කරන නළුවෙක් නිසා ෆිල්ම් එක ගොඩාක් හොඳයි. ඔන්න ඊළඟට තයි පොංගල් සෙලිබ්‍රේෂන් එක යුනිවර්සිටි එකේ තිබුණේ. මේක ටික දවසක් පරක් වුණා සෙලිබ්‍රේට් කරන්න. යුනිවර්සිටි එකේ ෆ්ලෙක්සිබල් ඩේට් එකක් බලලා තමයි අපි මේ සෙලිබ්‍රේට් කළේ. ඉතින් අපිට එදා ඒගොල්ලන්ගේ ඒ කෑම වර්ග හිමත් රස බලන්න හම්බුණා. ඊළඟට මේ මම සාරි එකක් ඇඳලා යන්නේ ඉවෙන්ට් එකකට. මට මේ දවසේ තිබුණා අපේ ඉන්ටර්විව් එකක්. ඒ කියන්නේ මම නෙමෙයි ඉන්ටර්විව් වෙන්නේ. ස්ටුඩන්ට්ස් ලාගේ ඉන්ටර්විව් එකක් තිබුණා. ඉතින් ඒ ඉන්ටර්විව් එකට යන්නයි මම මේ ඇවිත් ඉන්නේ. මම සාමාන්‍යයෙන් කොහොමලින් බැලලානේ කැම්පස් එකට යන්නේ. ඉතින් එතන ඉඳන් යන්න කලින් සමහර ලාවට හරිම නිදිමතයි බස් එකේ ඇවිල්ලා. ඒ නිසා මම පුරුදු වෙලා ඉන්නවා හරිම බෑඩ් හැබිට් එකක්. කොහොල හන්දියේ මෙන්න මෙතනින් Nescafe එකක් හරි Nestea එකක් හරි බීලා අන්න අතන බස් හෝල්ට් එකෙන් 176ක නගින්න. මම වැඩියෙන් මාස Nestea එකක් බොනකොටත් වැඩිය මෙතනට වෙලා වාඩිලා ටිකක් වෙලා බලාගෙන ඉන්න පාර දිහා. ඒක හරි ආස හැඳින නිස්කලංක හැඟීමක්. ඉතින් ඔන්න ඔය විදිහට කැම්පස් එක අපි බැහැලා ඇතුලේ ටැක්සි එකකින් ගියා ටිකක් දුර යන්න ඕන නිසා ගෙස් කරලා බලන්න මේ කද කැම්පස් එක කියලා. ඉතින් අද මගේ අවුට්ෆිට් එක මේක. මම මේක ගත්තේ නුගේගොඩ වැලිපාකේ කිට්ටුව තියෙන ද ශාරි ෂොප් කියන එකෙන්. මේක ඔන්න ඔකයි මගේ අද අවුට්ෆිට් එක. ඊට පස්සේ අපි දවල්ට කෑවා. අපිට කෑම හම්බුණා එහෙන්. ඉතින් ඒකත් කාලා ගෙදර යන ගමන් ඉන්නේ. නුගේගොඩට ආවා shopping ක්ලෝඩ් පැලට් එකට. ඉතින් ඒකත් බලලා ඒක සෙට් වුණේ නෑ. මම හෑන්ඩ් බෑග් එකක් අරගත්තා. ඊළඟට බර්ගර් කින් එකට ආවා අයිස් කොෆි එකක් ගන්න. මේ අයිස් කොෆි එකත් බිව්වා. ඉතින් ඒ දවසේ නම් එච්චරයි මම රෙකෝඩින් කරගත්තේ. මේ කුරුණෑගල සීසනල් හොටෙල්. මේ හොටෙල් එක නම් මම කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒකට හේතුව මේක හරිම පාළු බංගලාවක් වගේ. තුන්වෙනි තට්ටුවේ කිසිම කෙනෙක් නැහැ. ඒ වගේම එච්චර ක්ලීන් නැහැ. ඒ නිසා I am not recommend this place to anyone, this hotel to anyone.
මේ කුරුණෑගල වැවරවුම ෆස්ට් ටයිම් කුරුණෑගල වැවරවුමට ආවේ. මීට ඉස්සෙල්ලා කවමදාකවත් මං කුරුණෑගල වැවරවුමේ ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් මේ හවස 6ට විතර ඇති මම යාළුවයි එක්ක කුරුණෑගල වැවරවුමේ ඇවිත්තා. හරිම නිස්කලංක හැඟීමක්. ඊළඟට අපි දෙන්නත් එක්ක ගියා බබල් ටී බොන්න කැෆේ එකට. එතන හරිම ලස්සනයි. වැවරවුම පේනවා වීදුරුවෙන් එළියට. අන්න අර බලන්නකෝ. ඒක ෆෝන් එකට ගන්න පුළුවන් විදිහේ හැඟීමක් නෙමෙයි. ඒක ළඟට අපි ආව තිලකවර්ධනයකට. තිලකවර්ධනයේ shopping කරලා ඇවිල්ලා අපි රෑට කෑවා. දවසේ අපි ඊළඟ දවසේ ආවා අපේ ඩියුටි එකට. ඉතින් මේ ඩියුටි වෙලාවේ අපි සාරි එක ඇන්දේ ඔන්න ඕක තමයි මගේ සාරි එක. හවස අපි අවුට්ෆිට් එක චේන්ජ් කරගෙන ආයේ කොළඹ යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක මං ගත තිලකවර්ධනයකින් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.